හොඳයි. අපි අද කතා කරන්නේ 1951 අවුරුද්දේ කොළඹ සිද්ධ වුණු දෙයක් ගැන. මේක නිකම් මිනිමැරුමක් නෙවෙයි. මුළු රටම කතාබහට ලක් කරපු ඒ විතරක් නෙවෙයි අපේ රටේ නීති ඉතිහාසෙත් ලොකු සලකුණක් තියපු නඩුවක්. හිතන්න 1951 අවුරුද්දේ කොළඹ මහදවල් මිනිමැරුමක් සිද්ධ වෙනවා. හැබැයි පුදුම දේ තමයි ඒ අපරාධයට කවදාවත් කවුරුවත් දඬුවම් ලබන්නේ නැහැ. කොහොමද එම වෙන්නේ? ප්‍රභූ නිවසක වෙච්ච මේ ඝාතනයේට අන්තිමේදී කවුරුත් වරදකරුවෙක් උනේ නැත්තේ ඇයි? ඉතින් අපි බලමු මේ අභිරහස මොකක්ද කියලා. හරි. එහෙනම් අපි මුලින්ම යමු අපරාධය සිද්ධ වෙච්ච තැනට. මේක වෙන්නේ කොළඹ බම්බලපිටියේ තිබුණු ජයමංගල කියන ප්‍රභූ නිවසේ. ඇත්තටම මේ සිද්ධියත් එක්ක ජයමංගල කියන නම ලංකා ඉතිහාසයේ අඳුරු පත්තකට තමයි සදාහටම එකතු වෙන්නේ. මේ අපරාධයට ගොදුරු වෙන්නේ රෙජිනා සතාසිවම්. දැන් එයා නිකම් කෙනෙක් නෙවෙයි. එයා තමයි ලංකාවේ ප්‍රසිද්ධ නායකයෙකුණු සර් පොන්නම්බලම් රාමනාදන්ගේ මිනිබිරිය. ඒ කියන්නේ විශාල දීපලකට උරුමකම් කියන කෙනෙක්. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට එයා Tamanගේ සැමියාගෙන් දික්කසාද වෙන්න දෙවෙනි පාරටත් නඩු දාලා තිබුණා කියන එක. ඔන්න ඔතනදී තමයි මේ අපරාධෙ පිටිපස්සේ තියෙන පුරන් චේතනාවන් ගැන ඉංගියක් මතුවෙන්නේ. ඉතින් පරීක්ෂණ පටන් ගත්ත ගමම්ම පොලිසිය අවධානය යොමු වෙලෝ එකිනෙකාට හාත්පසෙම වෙලස් දෙන්නෙක් දිහාට. මේ දෙන්න තමයි මේ මුළු නඩුවේම ප්‍රධාන සැකකරුව බවට පත් වෙන්නේ. දැන් බලන්න මේ සැකකරුවන් දෙන්නවා එක පැත්තක ඉන්නවා යාගේ සැමියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහදේවන් සතාසිවම්. දික්කසාද නඩුවත් එක්ක යාට පැහැදිලිවම චේතනාවක් තියෙන ඉඩ තියෙනවා. අනික් පැත්තේ ඉන්නවා මේ මිනිමැරුම වෙන්න දවස් 10කට විතර කලින් වැඩට ගත්තා අවුරුදු 18ක කොල්ලෙක් විලියම්. පුදුම දේ කියන්නේ අපරාධෙන් පස්සේ එයා සල්ලි ටිකකුයි රෙජිනාගේ වටිනා රන් මාලයකුයි අරගෙන මාරු වෙලා. ඉතින් පොලිසිය හිර වෙලා හිටියේ මේ චරිත දෙක අතර. හොඳයි. නඩුව ටිකෙන් ටික ඉස්සරහට යද්දි කතාවේ ලොකුම පෙරලියක් සිද්ධ වෙනවා. අර පැනලා ගියපු සැකකරුව විලියම්ව පොලිසියෙන් අල්ල ගන්නවා. හැබැයි එයාව විත්තිකූඩුවට දානව වෙනුවට නඩුවේ ප්‍රධානම සාක්ෂිකරුවා, ඒ කියන්නේ කිරුලේ සාක්ෂිකරුවා බවට පත් කරනවා. මේක තමයි හැමදේම වෙනස් කරපු තැන. ඔව් තිස්සමහාරාමේදී තමයි ගෘහසේවකයා විලියම්ව අල්ලගන්නේ. හැබැයි එයාට විරුද්ධව නඩු දාන්නේ නැහැ. ඒ වෙනුවට නීතිපතිවරයා එයාට කොන්දේසි සහිතව සමාවක් දීලා රජයේ සාක්ෂිකරුවෙක් කරනවා. හිතන්න මේ තීරණයත් එක්කම මහදේවන් සතාසිවම්ගේ මුළු අනාගතයම තීරණය වෙන්නේ තමන්ගෙම ගෙදර වැඩ කරපු කොල්ලෙක්ගේ කටුතරේ මත. ඉතින් විලියම් දෙන පාපොච්චාරණය හරිම පැහැදිලි. එයා කියන විදියට මුලින්ම සතාසිවම් එයාගේ බිරිඳත් එක්ක රණ්ඩු වෙනවා. ඊට පස්සේ එයාට ගහලා බිම දානවා. තුන්වෙනියට සතාසිවම් එයාගේ කකුලෙන් රෙජිනාගේ බෙල්ල පාගලා ඊට පස්සේ අතින් ගෙලසිර කරලා මරනවා. ඊළඟට මේකට උදව් කරපු නිසා විලියම්ට රෙජිනාගේම සල්ලි ටිකකුයි ආභරණ ටිකකුයි දෙනවා. අන්තිමට දෙන්නම එකතු වෙලා මලසිරුර නිදන කාමරේ ඉඳන් ගරාජයට අරන් යනවා. මේක ඇහුවම සතාසිවම්ට ගැලවීමක් නෑ වගේ තමයි පේන්නේ. හැබැයි විලියම් කියපු මේ මුළු කතාවම තිබුණු වැදගත්ම තීරණාත්මකම කාරණේ තමයි වෙලාව. එයා කිව්වේ මේ ඝාතනය සිද්ධ වුණේ හරියටම උදේ 9 තීරට කියලා. මේ වෙලාව හොඳට මතක තියාගන්න. මොකද මුළු නඩුවම එහාට මෙහාට පෙරලෙන්නේ මේ වෙලාවෙ හින්දා. හරි. මෙතනින් පස්සේ තමයි නඩුව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට යන්නේ. විත්‍ය වෙනුවෙන්, ඒ කියන්නේ සතාසිවම් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා ලංකාවේ හිටපු දක්ෂතම නීතිඥයෙක් ආචාර්ය කොල්වින් ආර්ථ සිල්වා. එයා විලියම්ගේ කටුතරයට අභියෝග කරන්නේ සාක්ෂිකරුවන්ගේ නෙවෙයි විද්‍යාවෙන්. ඉතින් පැමිණිල්ල හරිම ශක්තිමත්ව ගොඩනගපු මේ මුළු කතාවම එකම එක ප්‍රශ්නයක් ඉස්සරහ දෙදුරුම් ගන්න පටන් ගන්නවා. ඒ තමයි විලියම් කියන මේ කතාව ඇත්තක්ද? විත්‍ය උපක්‍රමයේ වුණේ කටින් කියන කතාවකට විරුද්ධව විද්‍යාත්මක සාක්ෂි ඉස්සරහට ගෙන එක. ඒකට යාලා උසාවියට ගෙන්නුවා අපේ රටේ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් මහාචාර්ය සිඩ්නි ස්මිත්ව. එකින් මේ විශේෂඥයෝ එකතු වෙලා පෙන්වලා දුන්නා විලියම් කියන කතාවයි මරණ පරීක්ෂණයේ විද්‍යාත්මක කරුණුයි අතර ලොකු ගැටුමක් තියනා කියලා. මෙන්න මේක තමයි නඩුවේ තීරණාත්මකද තැන. මතකද විලියම් කිව්වා මරණය වුණේ උදේ 9:30ට කියලා. හැබැයි අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් ඔප්පු වුණා මරණය වෙලා තියෙන්නේ පැයකටත් පස්සේ. ඒ කියන්නේ උදේ 10:30ත් 11ත් අතර කාලයක. මේක පොඩි වෙනසක් නෙවෙයි. මේ එක පැය වෙනස පැමිණිල්ල ගොඩනගපු මුළු නඩුවම කඩලා බිඳලා දැම්මා.
ඉතින් කොහොමද දොස්තරලා මේ වෙලාව හරියටම කිව්වේ? එයාලා මලසිරුරේ උෂ්ණත්වය, ඒ කියන්නේ ඇඟ කොච්චර සීතල වෙලාද කියන එක, මරණීය දෘಢතාවය, ඒ කියන්නේ ඇඟේ මස් පිටු තද වෙලා තියෙන මට්ටම, වගේම රෙජිනා අන්තිමට කාලා තිබුණු කෑම බඩේ දිරවලා තිබුණු ප්‍රමාණය වගේ දේවල් පරීක්ෂා කළා. මේ හැම විද්‍යාත්මක සාක්ෂියක්ම එක හඬින් කිව්වේ එකම දෙයයි. මරණය සිද්ධ වෙලා තියෙන්නේ විලියම් කියන වෙලාවට වඩා අඩුම ගානේ පැයකට පස්සේ. හරි. දැන් මේ විද්‍යාත්මක සාක්ෂියත් එක්ක නඩුවේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. විද්‍යාව කියන විදිහට මරණය වෙච්ච වෙලාවේ, ඒ කියන්නේ 10 ඇතිසෙන් පස්සේ සැකකාර සැමියා සතාසිවම් හිටියේ කොහෙද? දැන් එයාගේ ඇලිබයි එක, ඒ කියන්නේ එයා ඒ වෙලාවේ කොහෙද හිටියේ කියන එක නඩුවේ වැදගත්ම දේ බවටපත් වුණා. සතාසිවම්ගේ ඇලිබයි එක හරිම පැහැදිලි. එයා උදේවරුවේ බිරිඳව බලන්න ගෙදර ඇවිත් තිනවා. ඊට පස්සේ හරියටම උදේ 10:30ට එයා කිවික් ෂෝ කියන කුලී රථයකින් ගෙදරින් පිටත් වෙලා ගිහින්. මේක ගෙදර හිටපු තවත් සේවිකාවක් පොඩිහාමි කියන කෙනාත් තහවුරු කළා. ඒ විතරක් නෙවෙයි, එයාව එක්කගෙන ගිය ටැක්සි ඩ්‍රයිවරුත් මේකම කිව්වා. ඒ කියන්නේ මරණය වෙන වෙලාවේ සතාසිවම් ගෙදර ඉඳලා නැහැ. ඉතින් දවස් 55ක් තිස්සේ මුළු රටේම අවධානය අරගෙන තිබුණු මේ නඩු විභාගය අවසානයේ ජූරි සභාව තමන්ගේ තීන්දුව ප්‍රකාශ කළා. ඒක ඒකමතික තීන්දුවක්. ජූරි සභාව ඒකමතිකව තීරණය කරන්නේ විත්තිකරු මහදේවන් සතාසිවම් නිවැරදිකරු බවයි. ඔහු සියලු චෝදනාවලින් නිදහස් වුණා. හැබැයි මේ කතාවේ පුදුමම හරියෙන්නේ දැන්. සතාසිවම් නිදොස් වෙලා නිදහස් වුණා. හරි? අනිත් පැත්තෙන් කිරුලේ සාක්ෂිකරුවා වුණු විලියම්ට කලින්ම සමාව දීලා තිබුණු නිසා එයාත් නිදහස් මිනිහෙක් විදියට එළියට ගියා. දැන් බලන්න ප්‍රධාන සැකකරුවෝ දෙන්නම නිදහස්. එහෙනම් රෙජිනා සතාසිවම මරුවේ කවුද? ඉතින් අන්තිමේදී උසාවි තීන්දුවෙන් පස්සේ ඉතුරු වුණේ යුක්තිය ඉටුණු බවට සතුටක් නෙවෙයි, ඒ වෙනුවට ඉතුරු වුණේ කවදාවත් විසඳන්න බැරි වුණු ලොකු අභිරහසක් විතරයි. සතාසිවම් මිනිමරුවා නෙවෙයි නම් විලියම්ට සමාව ලැබුණා නම් එහෙනම් කවුද නියම ඝාතකයා? මේ ප්‍රශ්නෙට අපේ රටේ අධිකරණ පද්ධතියට කවදාවත් උත්තරයක් දෙන්න බැරි වුණා. දශක ගාණක් ගිහිලත් මේ අභිරහස තාමත් අභිරහසක් විදියටම තියෙනවා. නඩුවෙන් පස්සේ මිනිස්සු අතරේ උපහාසයට වගේ කතාවක් පැතිරුණා. මොකද මල සිරුර ළඟ තිබිලා හම්බ වුණු වංගෙඩියකුත් නඩුවේ සාක්ෂියක් විදියට පාවිච්චි කරලා තිබුණා. ඉතින් ඝාතකෙක් හොයාගන්න බැරි වුණු නිසා මිනිස්සු කියන්න පටන් ගත්තා අන්තිමේදී මිනිමෙරුම කරලා තින්නේ වංගෙඩිය තමයි කියලා. ඉතින් ඔය කතාවත් එක්ක සතාසිවම් නඩුවේ කවදාවත් විසඳෙන්නේ නැති අවිරහස අපේ ඉතිහාසයේ සදාහටම ලියුණා.